හායි යාළුවනේ ඉතින් කොහොමද මැද පෙරදිග අරාබි channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න අදත් මම අරන් ආවා මැද පෙරදිග අරාබි රටවල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එකත් click කරලා notification all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. මම දවස් දෙකකට කලින් කිව්වා. ගුල්ලානා අව්වල් ඉතිනේන් යවුම්. මම දවස් දෙකකට කලින් කිව්වා. ගුල්ලානා අව්වල් ඉතිනේන් යවුම්. තවම වැටුප ආවේ නැහැ. ඒ කියන්නේ පඩිය තවම වැටුප ආවේ නැහැ. ලිස්සමායජි රතීබ්. මාස් කියලා කියන වැටුපට සමහර රටවල මාස් කියනවා රතීබ් කියලාත් කියනවා පඩියට. තවම වැටුප ආවේ නැහැ. ලිස්සමායජි රතීබ්. අද මට වැඩ ගොඩායි. එලියොම්පි කතීර් සුකුල්ලානා. අද මට වැඩ ගොඩයි. එලියොම්පි කතීර් සුකුල්ලානා. මට වාහනේ දෙන්න පුළුවන්ද? ඉක්දර් අතිනි සෙයියාරා. ඒක දැන් අවශ්‍ය නැහැ. මූලාෂන් එල්හින් හාදා. ඒක දැන් අවශ්‍ය නැහැ. මූලාෂන් එල්හින් හාදා. මට ඒක අමතක වුණා. ඉන්සා හාදා ආනා. මට ඒක අමතක වුණා. ඉන්සා හාදා ආනා. එයා හැමදාම කෑ ගහනවා. එහෙම නැත්නම් ඇය එහෙම කියන්න පුළුවන් හැමදාම කෑ ගහනවා. හුවා ගිරිගිරි කුල්ලියුම්. ඇය කිව්වොත් හීයා වෙනවා. හීයා ගිරිගිරි කුල්ලියුම් වෙනවා. ඇය කිව්වොත්. ඒ කියන්නේ ගෑනු කෙනෙක් වාට කෑ ගහනවා නම් ඒක කියන්නේ එහෙමයි. එයා හැමදාම කෑ ගහනවා. හුවා ගිරිගිරි කුල්ලියුම්. වාහනේ ස්ටාර්ට් කරන්න කියන්න. ගුල් ශගල් සෙයියාරා. ගුල් ශොකල් කියලාත් කියනවා. එයාලා ගුල් ශොකල් සෙයියාරා. මම දන්නවා කරන්න. ආනාරෆ් සව්වි. එහෙම නැත්නම් ආනා මාලුම් සව්වි කියලාත් කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්නෝමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඔයාලත් නිකන් ඉන්න එපා. පොතක් අරගෙන ඒකේ පිටුවල වෙන් කරලා ලියාගෙන ඔයාලට අවශ්‍ය තැන් ඒ කියන්නේ ශාලේ භාවිතා වෙද්දී ලෙට්ටු බලා ගන්නකොට කුස්සිය උයනකොට භාවිතා වෙන වචන කියලා එහෙම ලියාගෙන ඔයාලා මේ වීඩියෝ බලන ගමන් ඒ අදාළ පිටුවල ඔයාලට අත්‍යවශ්‍ය වචන ටික ලියා ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.